අපේ රටේ පිහිටීමත් එක්ක කාලගුණය අපේ ජීවිතවලට ලොකු බලපෑමක් සිද්ධ කරනවා. ඒ අතර ස්වභාවික ආපදා විපත් ගණයට අයත් වෙන මේ අකුණු මගින් මනුස්ස ජීවිත විශාල ප්‍රමාණයක් වසරකට අහිමි වෙනවා. ඉතින් අකුණු ඇති වෙන්නේ කොහොමද? ඒ අකුණු වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා අද මම ඔයාලට වීඩියෝ එක ගෙනාවේ. ලංකාවේ පිහිටීමත් එක්ක ස්වභාවිකවම අකුණු ඇතිවීම මෝසම් කාල සීමාවේදී වැඩි කියලා තමයි කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. අන්තර් මෝසම් කාල සීමාවන් වලදී අකුණු ඉතා දැඩි ලෙස පතිත වෙනවා. ඉතින් පළවෙනි අන්තර් මෝසම විදිහට මාර්තු මාසයේ ඉඳලා මැයි මාසයේ දක්වා කාල සීමාව පෙන්වලා දෙනවා. ඒ කාල සීමාව තමයි බක්මහ අකුණු කියලා අපි හඳුන්වන ඉතා සැර ප්‍රචණ්ඩ අකුණු අපිට දැක ගන්න පුළුවන් වන කාල සීමාව. ඉතින් මේ පසුවෙන් එන්නේ කාල සීමාව බක් මාසයේ පුරාවටම ඒ අකුණු දැක ගන්න පුළුවන් වෙනවා හවස් කාලයේදී. ඉතින් මේ අකුණු වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා අපි බලමු. අපි ගෙවල් හා ගොඩනැගිලි ඉදි කරන අවස්ථාවවලදී විශාල ලොකු උස ගස් ගොඩනැගිල්ලට නිවසට සාපේක්ෂව උස ගස් තියෙන එක ගොඩක් වැදගත් වෙනවා මේ අකුණු ගහන කාල සීමාවල් වලදී අපිට ආරක්ෂා වෙන්න. ඒ මොකද කියනවා නම් ගොඩනැගිලි වලට වඩා උස ගස් තියෙන අවස්ථාවවලදී අකුණු වදින්නේ ගොඩනැගිල්ලට නිවසට නෙවෙයි ඒ ගහට. ඉතින් ආරෝපණ නිසා හටගන්න මේ අකුණු උස් ස්ථානවල සිටිනකොට ප්‍රචණ්ඩත්වය වැඩි. ඒ කියන්නේ අපිට වෙන බලපෑම කරදරයේ හිරිහැරය වැඩි. පුළුවන් තරම් අකුණු ගහන කාල සීමාවෙදී පොළොව මට්ටමට වැතිරිලා හරි පහත් වෙලා හරි ඉන්න එක තමයි ගොඩාක් සුදුසු වෙන්නේ. පිට්ටනියක තනිතලාවක වෙල්යායක වගේ එලිමහන් තැන්වල ගැවසීම ඉතාමත්ම අනතුරුදායක වෙනවා. ඒ වගේම තමයි ඔය මුහුදු ගමන් දීවර යාත්‍රා බෝට්ටු වල යන පුද්ගලයන් ඒ සීමාවේදී මුහුදේදී උසම ස්ථානයේ බවට පත් වෙන්නේ ඒ බෝට්ටුවේ ඉන්න කෙනා. ඉතින් ඒ හින්දා පුළුවන් තරම් අකුණු කුණාටු තියෙනවා කියලා ඔයාට පේනවනම් කරන්න ඕන දේ තමයි බෝට්ටුවේ වැතිරිලා අකුණු පහව යනකම් ඒ කාල සීමාව පසු වෙනකම් සිටින එක. පුළුවන් තරම් ඉක්මනට වෙරළට ගොඩබිමට ළඟා වෙලා ආවරණය වෙච්ච තැනකට යන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතේ ගොඩක් ආරක්ෂිත වෙනවා. ඉතින් ඒ වගේම තමයි ගෙවල් වල ওই රෙදිවැල් එහෙම ගැට ගන්නකොට ලෝහ කම්බි වලින් හදාගත්ත රෙදිවැල් ගැට ගන්න එක අකුණු වලින් ආරක්ෂා වෙන්න සුදුසු දෙයක් නෙවෙයි. ඒ වගේම තමයි තදබල වර්ෂාව ගෙරවීම අකුණු ගහන කාල සීමාවලදී ගේ ඇතුලේ තියෙන විදුලි උපකරණ විද්‍යුත් පරිපථයෙන්ම විසන්ධි කිරීම අනිවාර්යයෙන්ම කරන්න ඕන. විශේෂයෙන්ම ටීවී එක රූපවාහිනී යන්ත්‍රයේ ඇන්ටනා වලින් විසන්ධි කරනවා ගොඩක් අය. නමුත් රූපවාහිනිය විද්‍යුත් පරිපථයෙන් විසන්ධි කරන්නේ ඒක බොහොම වැරදි කාරණයක්. අනිවාර්යෙන් රූපවාහිනිය විද්‍යුත් පරිපථයෙන්ම ප්ලග් එකෙන්ම ගලවලා අයින් කිරීම අනිවාර්යෙන් කරන්න ඕන. ඒ වගේම තමයි අපි හිතනවා අපේ හෑන්ඩ් ෆෝන් එකට අකුණු එන්නේ නැහැ කියලා. අකුණු වදින්නේ නැහැ කියලා. නමුත් පුළුවන් තරම් දුරකථන භාවිතය අඩු කරනවා නම් අවම කරනවා නම් අකුණු වලින් වෙන්න තියෙන සුළු හානි වුණත් අපිට නවත්ත ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අකුණු ගහන කාල සීමාවල් වලදී ගංගා වැව් ඇලදොල ආදී දිය නෑම ඊටාම භයානක දෙයක්. ගොඩක් අනතුරු වලට මේ භාජනය වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා අකුණු ගහනකොට වතුරේ ඉන්න එක. ඒ හින්දා හොඳට මතක තියාගන්න අකුණු ගහන කාල සීමාවල් වල ඒ විශේෂයෙන්ම මේ කාලේදී හවස් 2කින් පස්සේ වගේ අකුණු සැර වැඩිපුර වැදෙනවා.
ඒ හින්දා ගොඩක් පරිස්සමෙන් කල්පනාවෙන් මේ කාලය ගත කරන්න. සමහර වෙලාවට වහින් නැතුවත් අකුණු ගහනවා මේ බක් මාසේ. ඒක තමයි වැහි නැති එහෙන ගහනවා කියන්නේ අර කීමටත් කියනවනේ එහෙම. ඒ හින්දා වැස්ස නැතත් ඔයා හවස් කාලයේ බොහෝ දුරට අකුණු ගහන්න පුළුවන් නිසා පරිස්සම් වීම නුවණට හුරුයි. එලිමහනේ කටයුතු කරන අවස්ථාවලදී ඔයා සෙරෙප්පු දානවනම් වියලි සෙරෙප්පු විද්‍යුත් පරිවාරක ද්‍රව්‍ය වලින් ඒ කියන්නේ රබර්, ප්ලාස්ටික්, වියලි දැව වගේ දේවල් ඒ කියන්නේ විදුලිය ගලා යන්නේ නැති දේවල් වල රැඳී සිටීම සිද්ධ කරන්න ඕනේ. අකුණු අනතුරු වලින් බේරෙන්න නම් ඒ වගේ දේවල් අනුගමනය කරන්න ඔයාලට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම හුදකලාවේ තියෙන ගස් ගාවට කිට්ටු වෙන්නවත් එපා. ඒ කියන්නේ කෙලින්ම මේ අකුණු වදින්නේ ඒ ගහටනේ. ඒ හින්දා ඒ ගහට වැදුනට ඒ සීමාවටම ඒ අකුණු වල බලපෑම ලොකු කම්පනයක් ඇති කරනවා. ඒ නිසා හුදකලාවේ ඉන්නේ නැතුව නිවස තුලම රැඳී සිටීම ගොඩාක් නුවණට හුරු කාරණයක් වෙනවා මේ අකුණු ගහන දවස් ටික. ඔයාවත් ඔයාගේ පවුලේ අයවත් ආරක්ෂා කරගන්න මේ අකුණු වලින් බක් මාසයේ විශේෂයෙන්ම කියන්න ඕනේ. බක් මහා අකුණු ගොඩාක් සැරයි, ගොඩාක් තීව්‍රයි. ඉතින් ඒකෙන් ඇතිවන කම්පනය විශාලයි. ඒ නිසා හොඳ සිහිනුවණින් මේ කාල සීමාව ගත කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා මතක් කරනවා. ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.